දින 14ක් නොකඩවා ඔබ කොහිල කෑවොත් ඔබේ ශරීරයට විශේෂයෙන්ම ඔබේ බඩවැල් වලට මොකද වෙන්නේ කියලා ඔබ දන්නවද? අර්ශස් රෝගයට කොහිල ගුණයි කියලා අපි කවුරුත් අහලා තිනවා. හැබැයි මේක පිටිපස්සේ තියෙන විද්‍යාත්මක රහස, ඒ කියන්නේ ප්‍රීබයොටික්ස් සහ ඔබේ බඩවැල් වල ඉන්න බැක්ටීරියා වලට වෙන මැජික් එක ගැන ඔබ දැනගත්තොත් අද ඉඳන්ම ඔබ කොහිල කන්න පටන් ගනීවි. පිරමදියක් නැහැ. ඉන්ද්‍රා ෆැෂන් අපිම වහන නිසා බෑග්යන් නිෂ්පාදන මිලටම කඩවලට සහ ඔබට තොග සිල්ලර ලොකු වාසිය. දැන්වත් සබ් කරන්න. 075 63 34 899. අපේ බඩවැල් කියන්නේ නිකම් ආහාර දිරවන බටයක් නෙවෙයි. ඒක අපේ ශරීරයේ දෙවනි මොලේ විදිහටයි විද්‍යාඥයින් හඳුන්වන්නේ. මේ බඩවැල් ඇතුලේ ට්‍රිලියන ගණනක් බැක්ටීරියා ජීවත් වෙනවා. මේකට අපි කියන්නේ ගට් මයික්‍රොබයෝම් කියලා. මේ බැක්ටීරියා අතරේ අපිට හිතකර හොඳ බැක්ටීරියා වගේම නරක බැක්ටීරියාත් ඉන්නවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් 70%ක්ම පාලනය වෙන්නේ මේ බඩවැල් වල ඉන්න හොඳ බැක්ටීරියා මගින්. ඉතින් මේ හොඳ බැක්ටීරියා වලට ජීවත් වෙන්න නම් එයාලක හරියට කැම දෙන්න ඕනේ. අන්න එතනදි තමයි කොහිලවල තියෙන මැජික් එක වැඩ කරන්නේ. කොහිලවල අඩංගු වෙන්නේ සුවිශේෂී තන්තු වර්ගයක්. මේ තන්තු අපේ ආමාශයට දිරවන්න බෑ. ඒ නිසා මේවා කෙලින් බයන්නේ අපේ මහා බඩවැලට. මේ දිරවන්නේ නැති තන්තු වලට අපි කියනවා ප්‍රීබයොටික්ස් කියලා. ප්‍රීබයොටික්ස් කියන්නේ අර මම කලින් කිව්ව හොඳ බැක්ටීරියා වලට තියෙන රසවත්ම කෑමක්. ඔබ දින 14ක් එක දිගට කොහිල කෑවොත් ඔබේ බඩවැල් වල ඉන්න මේ හොඳ බැක්ටීරියා වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ බැක්ටීරියා කොහිලවල තියෙන තන්තු ආහාරයට ගත්තාම ඒගොල්ලෝ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ෂෝට් චේන් ෆැටි ඇසිඩ්ස් එහෙමත් නැත්නම් කෙටි දාම මේදාම්ල නිපදවනවා. මේ මේදාම්ල මගින් ඔබේ බඩවැල් වල තියෙන තුවාල, ආසාදන සහ දැවිල්ල සම්පූර්ණයෙන්ම සුව කරනවා. ඒ වගේම බඩවැල් වල පිළිකා ඇතිවීමේ අවදානම 100 ගණනාවකින් අඩු කරනවා. දැන් අපි බලමු කොහිල කොහොමද අර්ශස් එහෙමත් නැත්නම් හෙමරොයිඩ්ස් වලට මෙච්චර ගුණ වෙන්නේ කියලා. අර්ශස් හැදෙන්න ප්‍රධානම හේතුව තමයි මලබද්ධය. මල පහ ඝන වීම නිසා බඩවැල් වල පහළ කොටසේ තියෙන රුධිර නාලවලට ලොකු පීඩනයක් එනවා. මේ පීඩනය නිසා තමයි ඒ නාල ඉදිමිලා අර්ශස් තත්ත්වයටපත් වෙන්නේ. ඔබ කොහිල කනකොට ඒකේ තියෙන දිය නොවන තන්තු ස්පොන්ජ් එකක් වගේ ක්‍රියා කරලා බඩවැල් වල තියෙන වතුර උරා ගන්නවා. මේ නිසා මල පහ ඊටම මෘදු වෙනවා. ඒ වගේම මහා බඩවැලේ මාංශ පේශී සංකෝචනය වීම එහෙමත් නැත්නම් පෙරිස්ටැල්සිස් ක්‍රියාවලිය ඊටම ක්‍රමානුකූල කරනවා. දින කිහිපයක් යනකොටම ඔබට කිසිම වේදනාවක් හෝ අපහසුාවක් නැතුව මල පහ පිට කිරීමේ හැකියාව ලැබෙනවා. මේ නිසා අලුතින් අර්ශස් ඇතිවීම වළක්වනවා වගේම දැනට තියෙන තුවාල සුව වෙන්නත් මේක ලොකු උදව්වක්. ඒ විතරක් නෙවෙයි ඔබේ ශරීරයේ තියෙන විෂද්‍රව්‍ය අයින් කරන සුපිරි පිරිසිදු කාරකයක් විදිහටත් කොහිල ක්‍රියා කරනවා. අපි කන කෑමවල තියෙන විෂ කොටස් බඩවැල් වල රැඳිලා තියෙනවා නම් කොහිලවල තියෙන තන්තු මගින් ඒ විෂ කොටස් ඔක්කොම එකතු කරගෙන ශරීරයෙන් පිට කරනවා. හරියට කොස්සකින් අතු ගාලා දානවා වගේ. ඔබ දින 14ක් මේ විදිහට කොහිල ආහාරයට ගත්තොත් ඔබේ සමී පැහැය පවා වෙනස් වෙනව ඔබටම බලා ගන්න පුළුවන් වෙයි. මොකද බඩවැල් පුරුසිදු වෙනකොට ඒකේ ප්‍රතිඵලය කෙලින්ම පේන්නේ අපේ සමෙන්. තවත් වැදගත් දෙයක් තමයි රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම. ඔබ බත් එක්ක කොහිල කෑවොත් බත්වල තියෙන පිෂ්ඨය සීනි බවකපත් වෙලා රුධිරයට එකතු වෙන වේගය මේ තන්තු මගින් පාලනය කරනවා. ඒ නිසා දියවැඩියා රෝගීන්ට කොහිල කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඒ වගේම මේ තන්තු නිසා ඔබට ඉක්මනින් බඩ පිරුණු ස්වභාවයක් දැනෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට කෑම කන එක පාලනය වෙලා ඔබේ බර අඩු කරගන්නත් මේක ලොකු සහනයක් වෙනවා. පේනව නේද? අපේ පැරණි කොහිල කෑවේ නිකම්ම නෙවෙයි කියලා. ඒක පිටිපස්සේ පුදුම හිතන විද්‍යාවක් හැංගිලා තියෙනවා. ඉතින් ඔබේ බඩවැල් නිරෝගීව තියාගන්න අර්ශස් රෝගයෙන් මිදෙන්න වගේම ඔබේ මුළු ශරීරයේම ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න අද ඉඳන්ම කොහිල ඔබේ කෑම වේලට එකතු කරගන්න. සති දෙකක් යද්දී ඔබටම මේ මැජික් එක අත්විඳින්න පුරවන් වේවි. ඔබේ සෞඛ්‍ය වෙනස් කරන මේ වගේ වටිනා තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම බඩේ අමාරු වලින් සහ මලබද්ධයෙන් පීඩා විඳින ඔබේ ආදරණීයන්ට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න.